ආයි යාළුවනේ කොහොමද? සෑහෙන දවසකින් ඉතින්. අදත් පොඩි වීඩියෝවක් කරන්න කියලා හිතුණා නිවාඩු දවසනේ. මොකක්ද දාන්නත් බැරුණා මේ දවස් ටිකේ. කට්ටිය බලන් ඉන්න ඇතිනේ මොන හරි දානකම්. ඔය යාළුවෝ ටික. ගෙදර ඉන්න හින්දා මේ වයිෆ් කෙනෙක් ඉතින් බරබරේ මේ මොන හරි ලෝල් ටිකක් ලෝල් ගණන්ලු. හරිද? දැන් මම මේ මොන හරි ගිහින් මේ පත්ත පාලට ගිහිල්ලා මේ මොන හරි ටිකක් හොයාගන්න කියලා මම බැලුවේ මේ. හොයාගන්න පුළුවන් වෙනවා කොහොමද තියෙනවා. අපි ඒ ගම් වල ඉතින් මේ පොඩ්ඩක් හිටියට බැස්සාම ඉතින් පොල් ගෙඩියක්, කෙහෙල් මුවක්, අලව්‍යයක් හැම ඉතින් කපා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ මම බැලුවේ මේ මොන හරි ටිකක් හොයාගන්න කියලා. එන්න ගන්න මාත් එක්ක. පොළපතක් තියෙනවා ඒකත් අරගෙන එකතු කරගමු. අපි පැත්තේ ඉතින් කුඹුරුත් මේ දවස්වල යාළුවනේ. කිරි වැඩිගෙන සහීගෙන එන කාලේ හරිද? මේ තව ඉතින් මාසකින් කහමාරෙන් ගාන කපන්න පුළුවන්. මේ හරිය මේ අල කස්සගත් තිබුණා. මම බැලුවේ මේ අල ගොබ ටිකක් හරි කපාගෙන යන්න. අල ගොබ තියෙනවා යාළුවනේ. මම කපාගෙනම වීඩියෝ ගන්නම් මම. මේ තියෙන්නේ. ඒක තමයි ඉතින්. රසගුණ පිරි ආහාර තමයි. කොමින්ඩෝ මේ අල ගොබ ටික කපලා දැන් සෙට් වෙනවා. නේ යාළුවෝ ටිකක් හොයාගත්තා මේ තව කපාගෙන යනවා මන් තියෙන්නේ. තව තියෙනවා හැමතැනම. බලන්න කොහොමද කියලා. ඊට ටිකක් කපාගෙනම එකතු වෙමු. යාළුවනේ අර ඉස්සරහත් තව ටිකක් තිබ්බා. ඊටත් කපා ගන්න පුළුවන්. කොහොමද ඉතින් යාළුවනේ මේ අපේ ගම හරි ලස්සනයිනේ. බලන්නකෝ. අර ඇතින් වෙන්නේ මොකද? අල්ලගල්ල. මේ අපේ ගම නම් ඉතින් යාළුවනේ හරි නිදහස්. නිදහසේ ඉන්න පුළුවන් ඉතින්. නගරේ වගේ නෙමෙයි ඉතින්. එළියට බහැපුවාම මේ මොන හරි ටික හොයාගන්න තියෙනවා. තව මොන හරි ටිකක් හොයාගමු. කුඹුරු කොහොමද යාළුවනේ? ගම් වල තියෙන සිරියාව ඉතින් නගරේ ඉඳලා නම් ඉතින් ගන්න බෑ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ බලන ගමන් යාළුවනේ මගේ channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න මට. ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් මම අරන් එන්නම්.
අමු කර පැත්තේ ගිහිල්ලා මේ යාළු කුඹුරු වල බජිරි තියෙනවා. මේ බලන්න බජිරි සෑහෙන්න බජිරි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අරත් වේලකට සෑහෙන්න අලකොළ ටිකක් එහෙම කඩාගත්ත අතනට්ටියක් තියෙනවා තව කඩපුවා. right තරහ කරගෙනත් බෑනේ. හරියට කියපු ගම කරලා දෙන්න වෙනවා. තන් මම කියලා නෑ නේද? දවසේ නිවාඩු දවසේ මට ඉන්නත් නෑ. ඉතින් යාළුවනේ මේ ඔයාලා මගේ වීඩියෝ බලනවනේ. ඉතින් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මගේ කොහොමද කියලා වීඩියෝ හොඳයිද මේ වගේ කරන්න එපාද වීඩියෝ එක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. ජය වේවා හැමෝටම.